23. මහා වච්චුගොත්ත සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්ද කනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වච්චුගොත්ත නම් පරිරාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු වූ සිහිකටයුතු වූ කතාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නා වූම වච්චුගොත්ත නම් පරිරාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. 2. මම බවත් ගෞතමයන් වහන්සේ හා බොහෝ කලක් කළ කතා ඇත්තේ වෙමි. බවත් ගෞතම තෙමේ මට කොටින් කුසල් හා අකුසල් දේශනා කරත්වා. වච්චුය, මම තොපට කොටින්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්චුය, මම තොපට විස්තර වශයෙන්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්චුය, එතකුදු වුවත් මම තොපට කොටින් කුසල් අකුසල් දේශනා කරන්නෙමි. එය අසව, යහපත් කොට මෙනෙහි කරව කියන්නෙමි වදාළේය. එසේ පින්වතුන් වහන්සේ වච්චුගොත්ත නම් පරිරාජක තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. 3. වච්චුය, ලොභය වනාහි අකුසලය, අලොභය කුසලය. වච්චුය, ද්වේෂය වනාහි අකුසලය, අද්වේෂය කුසලය. වච්චුය, මොහය වනාහි අකුසලය, අමොහය කුසලය. වච්චුය, මෙසේ මේ ධර්ම තුන අකුසල් වෙත්. මේ ධර්ම තුන කුසල් වෙත්. 4. වච්චුය, සතුන් මැරීම අකුසලය. සතුන් මැරීමෙන් වැළකීම කුසලය. වච්චුය, සොරකම් කිරීම අකුසලය. සොරකම් කිරීමෙන් වැළකීම කුසලය. වච්චුය, කාමයන්හි වරදවා හැසිරීම අකුසලය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම කුසලය. වච්චුය, බොරු කීම අකුසලය. බොරු කීමෙන් වැළකීම කුසලය. වච්චුය, කේලාම් කීම අකුසලය. කේලාම් කීමෙන් වැළකීම කුසලය. වච්චුය, පරුෂ වචන කීම අකුසලය. පරුෂ වචන කීමෙන් වැළකීම කුසලය. වච්චුය, හිස්බස් කීම අකුසලය. හිස්බස් කීමෙන් වැළකීම කුසලය. වච්චුය, දැඩි ලොභය අකුසලය. දැඩි ලොභය නැතිවීම කුසලය. වච්චුය, අනුන් නැසෙත්වයි සිටීම අකුසලය. අනුන් නැසෙත්වයි නොසිටීම කුසලය. වච්චුය, මිත්‍යා දෘෂ්ටිය අකුසලය. සම්‍යක් දෘෂ්ටිය කුසලය. වච්චුය, මෙසේ වනාහි මේ ධර්ම 10 අකුසල් වෙත්. මේ ධර්ම 10 කුසල් වෙත්. 5. වච්චුය, යම් හේකින් වනාහි භික්ෂූහුගේ තෘෂ්ණාව ප්‍රහීනුව සිඳින ලද මුල් ඇත්ති මුදුන සුන් කළ තල්ගස මෙන් කරන ලද්දී විනාශ කරන ලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්ති වේද ක්ෂය වූ ආශ්‍රව ඇති. වැස්ස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇති, කරන ලද කටයුතු ඇති, බහා තබන ලද ස්කන්ධ භාරය ඇති, පිළිවෙලින් පැමිණියා වූ අරහත්වය ඇති, නැති කළා වූ භව සංයෝජනය ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ඒ භික්ෂුතෙම රහතු වේ වේ. 6. බවත් ගෞතමයන් හැර බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක වූ එක භික්ෂුවකුත් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල සමාධිය හා ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද. වච්චුය, මාගේ ශ්‍රාවක වූ යම් භික්ෂුව ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අරහත් ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරෙද්ද. ඔහු 100ක්ද නොවේ, 200ක්ද නොවේ, 300ක්ද නොවේ, 400ක්ද නොවේ, 500ක්ද නොවේ, බොහෝ වූවාහුම වෙත්. 7. බවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා වූ එක භික්ෂුණියකුත් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ අරහත් ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද. වච්චුය, මාගේ ශ්‍රාවිකා වූ යම් භික්ෂුණීහු ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රව වූ අරහත් ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරෙද්ද ඔහු 100ක්ම නොවේ, 200ක් නොවේ, 300ක් නොවේ, 400ක් නොවේ, 500ක් නොවේ, බොහෝ වූවාහුම වෙත්. 8. බවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර ගෘහස්ත වූ සුදු වස්ත්‍ර හඳනා වූ බ්‍රහ්මචාරී වූ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් උපපාතික ඉපදීම ඇත්තා වූ එහිදී පිරිනිවීම ඇත්තා වූ ඒ ලෝකයෙන් පෙරලා නොයන ස්වභාව ඇත්තා වූ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක වූ එක උපාසකයෙකුත් ඇත්තේද. වච්චුය, ශ්‍රාවක වූ ගෘහස්ත වූ සුදුවත් හඳනා වූ බඹසර ඇත්තා වූ ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් උපපාතික වූ එහි පිරිනිවීම ඇත්තා වූ ඒ ලෝකයෙන් පෙරලා නොයන ස්වභාව ඇත්තා වූ යම් උපාසකයෝ වෙද්ද ඔහු 100ක්ම නොවේ,
200ක් නොවේ, 300ක් නොවේ, 400ක් නොවේ, 500ක් නොවේ, බොහෝ වූවාහුම වෙත්. 9. බවත් ගෞතමයන් හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර ගෘහස්ත වූ සුදු පිළි සඳනා වූ බ්‍රහ්මචාරී වූ උපාසකයන්ද හැර බවත් ගෞතමයන් වහන්සේගේ ගිහි වූ සුදු වස්ත්‍ර සඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ අනුශාසනාව කරන්නා වූ අවවාදයට අනුව පිළිපදින්නා වූ විචිකිච්ඡව දුරු කළා වූ පහව් සැකය ඇති විසරද බවට පැමිණියා වූ ශාස්ත්‍රු ශාසනයෙහි අන්‍ය ශාස්ත්‍රවරයන්ගේ පිහිට නොසොයන එක උපාසකයෙකුත් ඇද්ද? වච්චුය. මාගේ ශ්‍රාවක වූ ගිහි වූ සුදු පිළි සඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ අනුශාසනාව කරන්නා වූ අවවාදය පිළිපදින්නා වූ නැති කල විචිකිච්ඡව ඇත්තා වූ පහ කළ සැකය ඇත්තා වූ විසරද බවට පැමිණියා වූ ශාස්ත්‍රු ශාසනයෙහි අන් පිහිට නොසොයන්නා වූ යම් ඒ උපාසකයෝ වාසය කෙරෙද්ද? ඔහු 100ක්ම නොවේ, 200ක් නොවේ, 300ක් නොවේ, 400ක් නොවේ, 500ක් නොවේ, බොහෝ වූවාහුමයි. 10. බවත් ගෞතමයන්ද හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර සුදු වස්ත්‍ර හඳනා වූ බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුන්ද හැර සුදුවත් හඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුන්ද හැර බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවිකා වූ සුදුවත් හඳනා වූ බ්‍රහ්මචාරිනි වූ ඔරම්බාගිය සංයෝජන පස නැසීමෙන් උපපාතික වූ එහි පිරිනිවන් පාන සුළු වූ ඒ ලෝකයෙන් පෙරලා නොයන ස්වභාව ඇති උපාසිකාවකුත් ඇත්තේද? වච්චුය. මාගේ ශ්‍රාවිකා වූ ගෘහස්ත සුදු පිළි හඳනා වූ බ්‍රහ්මචාරිනී වූ ඔරම්බාගිය සංයෝජන පස නැසීමෙන් උපපාතික වූ එහි පිරිනිවෙන සුළු වූ ඒ ලෝකයෙන් පෙරලා නොයන ස්වභාව ඇත්තා වූ යම් උපාසිකා කෙනෙක් වෙද්ද? ඒ උපාසිකාවරු 100ක්ම නොවේ, 200ක් නොවේ, 300ක් නොවේ, 400ක් නොවේ, 500ක් නොවේ, බොහෝ වෙත්. 11. බවත් ගෞතමයන්ද හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර සුදුවත් සඳහා බඹසර රත්නා වූ ගිහි උපාසකවරුන්ද හැර සුදුවත් හඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුන්ද හැර සුදුවත් හඳනා වූ බ්‍රහ්මචාරී වූ ගිහි උපාසිකාවන්ද හැර බවත් ගෞතමයන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදුවත් හඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ අනුශාසනාව කරන්නා වූ අවවාදය පිළිපදින්නා වූ දුරුකල විචිකිච්ඡා ඇත්තා වූ විසරද බවට පැමිණියා වූ ශාස්ත්‍රු ශාසනයෙහි අන් පිහිටක් නොසොයන එක උපාසිකාවකුත් ඇත්තේද? වච්චුය. මාගේ ගිහි ශ්‍රාවික වූ සුදු පිළි හඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ අනුශාසනය කරන්නා වූ අවවාදය පිළිපදින්නා වූ දුරුකල විචිකිච්ඡා ඇත්තා වූ පහව් සැකය ඇත්තා වූ විශාරද බවට පැමිණියා වූ ශාස්ත්‍රු ශාසනයෙහි අන් පිහිටක් නොසොයන යම් උපාසිකාව වෙද්ද එබඳු උපාසිකාවරු 100ක්ම නොවේ, 200ක් නොවේ, 300ක් නොවේ, 400ක් නොවේ, 500ක් නොවේ, බොහෝ වෙත්. 12. බවත් ගෞතමයන් ගෞතමයන් වහන්සේම මේ ධර්මය සම්පූර්ණ කෙලේ නම් භික්ෂුව සම්පූර්ණ නොකලාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය. බවත් ගෞතමයන් වහන්සේ යම් හේකින් මේ ධර්මය බවත් ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කළෝය. භික්ෂූහුද සම්පූර්ණ කළහ. ඒ හේතුවෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ වූයේය. බවත් ගෞතමයන් වහන්සේ ඉදින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේද? භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද භික්ෂුණීහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය. බවත් ගෞතමයන් වහන්සේ යම් හේකින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. බවත් ගෞතමයන් වහන්සේ ඉදින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේද? භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද? භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද? ගෘහස්ත සුදු වස්ත්‍ර හඳනා වූ බ්‍රහ්මචාරී වූ උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. 13. බවත් ගෞතමයන් වහන්සේ යම් හේකිනුත් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළිහඳනා බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. බවත් ගෞතමයන් වහන්සේ ඉදින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේද? භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද? භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද?
සුදුවත් හඳනා වූ බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද? සුදුවත් හඳනා වූ කම්සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම් මෙසේ ඒ කාරණයෙන් මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය. 14. බවත් ගෞතමයන් වහන්ස යම් හේයකින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරී ගිහි උපාසකවරුන් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. 15. බවත් ගෞතමයන් වහන්ස ඉදින් වනාහි මේ ධර්මය බවත් ගෞතම තෙමෙත් සම්පූර්ණ කෙලේද? භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද? භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද? සුදුවත් හඳනා බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද? සුදුවත් හඳනා කම්සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද? සුදුවත් හඳනා බ්‍රහ්මචාරිණී වූ ගිහි උපාසිකාවරු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිලි හඳනා බඹසර රත්නා ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදු පිලි හඳනා කම්සැප විඳින්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදු පිලි හඳනා බඹසර රත්නා ගිහි උපාසිකාවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. බවත් ගෞතමයන් වහන්ස ඉදින් වනාහි මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේද? භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද? භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද? සුදු පිලි හඳනා වූ බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද? සුදු පිලි හඳනා වූ බ්‍රහ්මචාරිණී වූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුද? සුදු පිලි හඳනා කම්සැප විඳින්නා වූ ගිහි උපාසිකාව සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. බවත් ගෞතමයන් වහන්ස යම් හේයකින් මේ ධර්මය බවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙලේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරී වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නා වූ බ්‍රහ්මචාරිණී වූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නා වූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. 16. බවත් ගෞතමයන් වහන්ස යම්සේ ගංගානම් නදිය සමුද්‍රය වෙත නැමී සමුද්‍රයට හැරී සමුද්‍රයට බරවි. සමුද්‍රයට වැද සිටීද එපරිද්දෙන්ම බවත් ගෞතමයන් වහන්සේගේ ගිහි පැවිද්දන් සහිත වූ මේ පිරිස නිවනට හැරී නිවනට බරවී නිවනට වැද සිටි. බවත් ගෞතමයන් වහන්ස ඊතා යහපත. බවත් ගෞතමයන් වහන්ස ඊතා යහපත. බවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලා වූ වෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයේහි හෝ ඇස ඇත්තෝ රූප දකිත්වයි තෙල් පහනක් දරන්නේද එපරිද්දෙන්ම බවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ඒ මම බවත් ගෞතමයන් වහන්සේ කරන කොට යමි. ධර්මයේද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම බවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහානකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි කීයේය. 17. වච්චුය. පෙර අන්‍ය තීර්ථක වූ යමෙක් මේ ශාසනයෙහි මහානකම් කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් පුරුදු වෙමින් වසයි. සාරමසක් හුගේ ඇවෑමෙන් සතුටු සිත් ඇත්තා වූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස මහාන කරවත්. උපසම්පදා කරවත්. එතකුදු වූවත් මෙහි මා විසින් පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා ලදැයි කීය. 18. ස්වාමීනි, ඉදින් පෙර අන්‍ය තීර්ථක වූවෝ මේ ශාසනයෙහි මහානකම කැමැති වන්නාහු. උපසම්පදාව කැමැති වන්නාහු සාරමසක් පිරිවෙස් වසද්ද, සාරමසක් හුගේ ඇවෑමෙන් සතුට සිත් ඇත්තා වූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරවත් නම්, උපසම්පදා කරවත් නම්, මම 4 අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. 4 අවුරුද්දක් හුගේ ඇවෑමෙන් සතුට සිත් ඇත්තාහු භික්ෂූහු මා භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වයි කීය. වච්චුගොත්ත පරිරාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. 19. උපසපන්ව නොබෝ කල ඇති ආයුෂ්මත් වච්චුගොත්ත ස්ථවිර තෙමේ වනාහි උපසම්පදා වූ අඩමස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය.
පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නා වූ ආයුෂ්මත් වච්චුගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙලෙය. ස්වාමීනි, ශෛක්ෂ වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඥානයෙන් ශෛක්ෂ වූ විද්‍යාවෙන් යම් තැනකට පැමිණිය යුතුද මා විසින් එයට පැමිණෙන ලදී. භාග්‍යවතුන් වහන්සේ මතු ධර්මයන් උදෙසා මට ධර්මය දේශනා කරන සේක්ව. 20. වච්චුය එසේ වීනම් නුඹ සමතයත් විදර්ශනාවත් යන දෙක වැඩියත් වඩව. වච්චුය තොප විසින් වැඩියත් වඩන ලද්දා වූ සමතයද විදර්ශනාවද යන ධර්ම දෙක නොයෙක් ඥාන විශේෂයන් අවබෝධ කිරීම පිණිස පවත්නාහුය. වච්චුය ඒ නුඹ යම් විටක අනික් ප්‍රකාර වූ රිද්දි විදිය අනුභව කරන්නෙමි. ඒ කැමැති වන්නේහිද එකෙක්ව බොහෝ දෙනෙකු වන්නෙම් බොහෝ දෙනෙක්ව එකෙක් වන්නෙමි. ප්‍රකාශ බවට මුවහ වීමට බිත්තියෙන් පිටතට ප්‍රාකාරයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටෙමින් යන්නෙමි. පොළොවෙහිද දියෙහිමින් මතුවීම ගැලීම කරන්නෙමි. දියෙහිද පොළොවෙහිමින් නොබිඳිමින් යන්නෙමි. අහසෙහිද පියාපත් ඇති ලිහිණියෙකු මෙන් පරයන්කයෙන් හිඳ ගමන් කරන්නෙමි. මෙසේ මහත් රිද්දි ඇත්තා වූ මෙසේ මහත් ආනුභාව ඇත්තා වූ මේ සඳහිරු දෙදෙනද අතින් අල්වන්නෙමි. පිරිමදින්නෙමි. බඹලොව දක්වාද කයින් වසගේහි පවත්වන්නෙමි. ඊ කැමැති වන්නේහි නම් ඒ තන්හිම කරුණු ඇති කල්හි හැකි බවට පැමිණෙන්නේහිය. 21. වච්චුය ඒ නුඹ යම් විටක පිරිසිදු වූ මිනිස්ව ඉක්ම පවත්නා වූ දිව්‍ය ශ්‍රොත්‍රයෙන් දිව්‍ය වූද මනුෂ්‍ය වූද දුර වූද ළඟ වූද යම් ශබ්දයෝ වෙද්ද ඒ දෙවදෑරුම් ශබ්දයන් අසන්නෙමි. ඒ කැමැති වන්නේහිද ඒ තන්හිම කරුණ ඇති කල්හි පැමිණෙන්නේහිය. 22. වච්චුය ඒ නුඹ යම් තාක්ම අන්සතුන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි. රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතයයි දැනගන්නෙමි. පහ වූ රාගය ඇති සිත හෝ පහ වූ රාගය ඇති සිතයයි දැනගන්නෙමි. ද්වේෂ සහිත වූ සිත හෝ ද්වේෂ සහිත සිතයයි දැනගන්නෙමි. පහ වූ ද්වේෂය ඇති සිත හෝ පහ වූ ද්වේෂය ඇති සිතයයි දැනගන්නෙමි. මොහ සහිත වූ සිත හෝ මොහ සහිත සිතයයි දැනගන්නෙමි. පහ වූ මොහය ඇති සිත හෝ පහ වූ මොහය ඇති සිතයයි දැනගන්නෙමි. හැකුළුණා වූ සිත හෝ හැකුළුණා වූ සිතයයි දැනගන්නෙමි. විසුරුණා වූ සිත හෝ විසුරුණා වූ සිතයයි දැනගන්නෙමි. මහත්ගත වූ මහත් බවට පැමිණි සිත හෝ මහත්ගත වූ සිතයයි දැනගන්නෙමි. මහත්ගත වූ සිත හෝ මහත්ගත වූ සිතයයි දැනගන්නෙමි. උත්තර සහිත වූ සිත හෝ උත්තර සහිත වූ සිතයයි දැනගන්නෙමි. නිරුත්තර වූ සිත හෝ නිරුත්තර වූ සිතයයි දැනගන්නෙමි. එකග වූ සිත හෝ එකග වූ සිතයයි දැනගන්නෙමි. එකග නොවූ සිත හෝ එකග නොවූ සිතයයි දැනගන්නෙමි. මිදුණා වූ සිත හෝ මිදුණා වූ සිතයයි දැනගන්නෙමි. නොමිදුණා වූ සිත හෝ නොමිදුණා වූ සිතයයි දැනගන්නෙමි. ඊ කැමැති වන්නේහිද ඒ තන්හිම කරුණු ඇති කල්හි හැකි බවට පැමිණෙන්නේහිය. 23. වච්චුය ඒ නුඹ යම් විටක අනෙක් ප්‍රකාර වූ පෙරවිසූ බව පිළිවෙල සිහි කරන්නෙමි. ඊ කැමැති වන්නේහිද එනම් එක ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පසක්ද ජාති 10ක්ද ජාති 20ක්ද ජාති 30ක්ද ජාති 40ක්ද ජාති 50ක්ද ජාති 100ක්ද ජාති 1000ක්ද ජාති ලක්ෂයක්ද නොඑක් සංවර්ත කල්පයන්ද නොඑක් විවර්ත කල්පයන්ද නොඑක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගෝත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙලවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගෝත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙලවර කොට ඇත්තෙක් වීමි. ඒ මම ඉන්චුත වූයේ මිහි උපන්නේ වෙමි. මෙසේ ආකාර සහිත වූ උද්දේශ සහිත වූ අනික ප්‍රකාර වූ පෙරවිසූ බව පිළිවෙල සිහි කරන්නෙමි. ඊ කැමැති වන්නේහිද ඒ තන්හිම කරුණු ඇති කල්හි හැකි බවට පැමිණෙන්නේහිය. 24. වච්චුය ඒ නුඹ යම් විටක පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිව්‍ය වූ ඇසින් චුතවනු ලබන්නා වූද උපදිනු ලබන්නා වූද හීන වූද ප්‍රනීත වූද යහපත් වර්ණ ඇත්තා වූද අයහපත් වර්ණ ඇත්තා වූද හොඳ ලොව උපන්නා වූද නරක ලොව උපන්නා වූද සත්වයන් දක්නෙමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූ වාහු වාග් දුෂ්චරිතයෙන් යුක්ත වූ වාහු මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූ වාහු ආර්යයන්ට දොස් කියන්නාහු මිත්‍යා දෘෂ්ටි ඇත්තාහු මිත්‍යා දෘෂ්ටීන්ගේ කර්ම සමාදන් වූ වාහු
ඔහු ශරීරයාගේ බෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ නපුරු ගති ඇත්තා වූ යටිකුරුව වැටෙන්නා වූ නරකයෙහි උපන්නාහු වෙත්. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාග් සුචරිතයෙන් යුක්ත වූවාහු මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු. සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන් වූවාහු වෙත්. ඔහු ශරීරයාගේ බෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තා වූ දිව්‍ය ලෝකයෙහි උපන්නාහු වෙත්යයි. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිව්‍ය වූ ඇසින් චුතවනු ලබන්නා වූද උපදිනු ලබන්නා වූද හීන වූද ප්‍රනීත වූද යහපත් වර්ණ ඇත්තා වූද අයහපත් වර්ණ ඇත්තා වූද හොඳ ලොව උපන්නා වූද නරක ලොව උපන්නා වූද කර්මය වූ පරිද්දෙන් පැමිණියා වූ සත්වයන් දැනගන්නෙමි. ඊ කැමැතිවන්නේහිද ඒ තන්හිම කරුණු ඇති කල්හි හැකි බවට පැමිණෙන්නේහිය. 25 වච්චුය ඒ නුඹ යම් විටක ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රව වූ අරහත් ඵලය හා යෙදුන සමාධිය හා ප්‍රඥාව කරනකොට මිදීමට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරන්නෙමි. කැමැති වන්නේහිද? ඒ තන්හිම කරුණු ඇති කල්හි හැකි බවට පැමිණෙන්නේහිය. 26 ඉක්බිති ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නින් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ ප්‍රදක්ෂිනා කොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිර තෙමේ තනිව වෙන් වූ වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස් තවන වීරිය ඇතිව හරින ලද ආත්ම ආලය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති අරහත්වයට මේ ආත්මයෙහි තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙලේය. ඉපදීම නැති කරන ලදී. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කලයුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිනිස කලයුතු අනිකක් නැතයි දැනගත්තේය. ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිර තෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා නමක් වූයේය. එසමයෙහි වනාහි බොහෝ වූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීමට යත්. ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිර තෙමේ වනාහි යන්නා වූ ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන්ට මෙසේ කියේය. ආයුෂ්මත් නුඹ වහන්සේලා කොහි යවුද? ඇවැත්නි අපි භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමුයි කීහ. ආයුෂ්මත්නි එසේ වීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වදිනු මැනවි. ස්වාමීනි වච්චුගොත්ත නම් භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වදී මෙසේද කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය. මා විසින් සුගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය යනයි. ඇවැත්නි එසේයයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිරයන්ට උත්තර දුන්හ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නා වූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලාහුය. ස්වාමීනි ආයුෂ්මත් වච්චුගොත්ත ස්තවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වදී. මෙසේද කියයි. භාග්‍යවතුන් වහන්සේට මා විසින් උපස්ථාන කරන ලදී. සුගතයන් වහන්සේට මා විසින් උපස්ථාන කරන ලද්දේ යනයි. මහණෙනි පළමුව මා විසින් සිතින් සිත පිරිසිඳ වච්චුගොත්ත භික්ෂු තෙම දන්නා ලද්දේය. වච්චුගොත්ත භික්ෂු තෙම තිරවිද්‍යා ඇත්තෙක මහත් රිද්දී ඇත්තෙක මහත් ආනුභාව ඇත්තෙකයි දැනගන්නා ලදී. දේවතාවෝද කීවාහුය. ස්වාමීනි වච්චුගොත්ත නම් භික්ෂු තෙම තිරවිද්‍යා ඇත්තේය. මහත් රිද්දී ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. මට මේ කාරණය කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීම සතුටින් පිළිගත්තාහුය.